Hi guys, ඉතින් කොහොමද? Welcome back to another brand new video. ඉතින් WWE ශ්‍රී ලංකා YouTube channel එකට එකතු වෙන හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද කතා කරන්න යන්නේ අපේ දැනට WWE එක තුල ඉන්න champions ලා ගැන. ඒ කියන්නේ අපේ දැනට current superstars ලා කියන්නේ champions ලා hold කරන් ඉන්න superstars සියලුම දෙනා එයාලගේ title කාටද පෙරදෙන්න යන්නේ කියලා තමයි කතා කරන්න යන්නේ. ඒ කියන්නේ එයාලගෙන් title ගන්න ඉන්නේ කවුද දැනට WWE එක තුල? යන්න සම්බන්ධව සියලුම දේවල් කතා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරලා නැති කට්ටිය කවුරු හරි ඉන්නවනම් අපේ channel එක subscribe කරලා ඒ වගේම notification button එක on කරලා තියාගන්න. මොකද අපි වීඩියෝ එකක් දාපුවම එතකොට ඔයාලට බලන්න පුළුවන්. හරි එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. Are you ready? හරි අපි කතා කරන්න අපේ දැනට champions අපේ දැනට WWE තුල තියෙන championships ඔක්කොම hold කරන් ඉන්න සියලුම දෙනා ඒ championship කාටද පෙරදෙන්නේ. කියන්නේ ඒ වගේ එයාලගෙන් කවුද ඒ championship ගලවලා ගන්න ඉන්නේ දැනට කවුද ඉන්නේ කියලා යන සියලුම දේවල් තමයි කතා කරන්න යන්නේ. ඔයාලට මෙතන බලගන්න පුළුවන්. ඔයාලට මෙතනින් බලගන්න පුළුවන් අපේ දැනට කවුද WWE ශූරතාවයන් WWE තුල තියෙන සියලුම championship තියාගෙන ඉන්නේ කවුද කියලා. ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි ඒක මෙතන කියන්න ඕන අපේ World Tag Team ශූරතාවය සහ අපේ WWE Tag Team ශූරතාවය සහ අපේ Women's Tag Team ශූරතාවය යන මේ Tag Team තුන ගැන අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ නැහැ. මොකද අපේ දැනට World Tag Team Championship hold කරගෙන ඉන්න අපේ New Day. ඉතින් එයාලගෙන් දැම්ම කවුරුත් ගලවලා ගන්න මේ බෙල්ට් එක ගන්න කවුරුත් නැහැ. මොකද New Day වල දන්නවා ගොඩක් කාලයකට පස්සේ තමයි Champions ලැබුණ WrestleMania එකේ පස්සේ. ඉතින් එයාලගෙන් මම හිතන්නේ මේ බෙල්ට් එක දැම්මේ ඇයි කියලා. ඒ වගේම අපේ WWE Tag Team ශූරතාවයේ තියන් ඉන්නේ SmackDown එකේ තියෙන මේ අපේ Street Profits ලා. ඉතින් එයාලගෙනුත් දැම්ම ගලවන්න කවුරුත් නැහැ. මොකද SmackDown එකේ මට නම් අනුව තාම හොඳ Tag Team set එකක් කියන්නේ Tag Team එකක් නැහැ දැනට එයාලගෙන් බෙල්ට් එක ගන්න. මොකද අපේ උදාහරණයකට Motor City Machine Gun වගේ ටීම් ඉන්නවා. නමුත් මම හිතන්නේ දැන් WWE එක Street Profits ලගෙන් මේ ටයිටල් ගලවයි කියලා. ඒ වගේම අපේ Women's Tag Team Championship ගැන කතා කරාම ඔයාලා දන්නවා දැන් ලිව් WWE තුල මේ දවස්වල නැහැ. මොකද එයාගේ අර ෆිල්ම් එකක් තියෙන හින්දා ඒ වැඩත් එක්ක බිසි වෙලා ඉන්නේ. රොක්කල් විතරයි ඉන්නේ. ඉතින් එයා සහ යාලගෙනුත් Women's Tag Team Championship එක ගැන තරම් අපේ Women's ලගේ Tag Team හොඳ ටීම් එකක් මම දකින්නේ තාම WWE එක තුල. ඉතින් ඒ ටයිටල් තුන ගැන කතා කරන්නේ සහ ඉතුරු ටයිටල් ඔක්කොම අපි මෙතනදී SmackDown සහ Raw යන බ්‍රෑන්ඩ් එක ගැන වෙනම තමයි කතා කරන්නේ. ඒ වගේම අපේ ප්‍රධාන WWE ශූරතාවයන් දෙක ගැන මම අන්තිමට කතා කරනවා. ඊට කලින් අනිත් ශූරතාවයන් ගැන කතා කරමු. අපි මුලින්ම යමු SmackDown බ්‍රෑන්ඩ් එකට. SmackDown බ්‍රෑන්ඩ් එකේ අපේ Men's United States Champion වෙන Jacob Fatu. Jacob Fatu මේ ටයිටල් එක ගැන කතා කරමු. මෙයාගෙන් මේ ටයිටල් එක ගන්න ඉන්නේ කවුද කියලාත් කතා කරමු. දැන් ඔයාලා දන්නවා Jacob Fatu WrestleMania එකේ LNAට පරදලා අපේ new US champion විදිහට අපේ පත් වුණා. ඉතින් ඊට පස්සේ backlash එකේ තිබ්බ fatal 4 තරගිනුත් ජයග්‍රහණය කරවන්න. ඒක ඔයාලා දන්නවා ඉතින් දැන් එයාගෙන් ටයිටල් එක මේ විදිහට දිගටම WWE කොහොමත් එයාගෙන් දැම්ම ගලවන්නේ නැහැ. සහ ගලවන්න ඉන්නවා නම් එයාව කියන්නේ දැන් ඔයාලා දන්නවා දැන් WWE එයාව පුෂ් කරන්නේ ඊළඟ Roman Reigns හෝ ඊළඟ Brock Lesnar විදියට. එයාට ඒ ටැලන්ට් එක කොහොමද තියෙනවද ඔයාලා දන්නව නේදනේ. Jacob Fatu දක්ෂයි අතර. ඉතින් මේ අවස්ථාවේදී මට හිතෙන්නේ මෙයාගේ මේ ටයිටල් ගලවන්න ඉන්නේ සෝලෝ. මොකද ඔයා සෝලෝ දන්නවා මේ අපේ ජෙෆ් කොබ්බත් අරගෙන ආවා. ඉතින් බැක්ලෑෂ් එකේ වල දකින්න දැන් ජෙෆ් කොබ් මේ විදිහට වැඩ කරන්නේ මේ සෝලෝට. ඉතින් එයාගේ උදව්වත් එක්ක සහ සෝලෝ සමහරට ජේකබ් ෆාටුට ඇටැක් කරලා මොහොදුරට SummerSlam වල වෙනකම් මේ ෆියුඩ් එකම තරන් යයි. ඉතින් SummerSlam වල වගේ සෝලෝගේ ෆාටුගේ අපිට මැච් එකක් බලා ගන්න පුළුවන් මේ මොහොදුරට. එහෙම වුණොත් සෝලෝ අපේ මේ සෝලෝ ෆාටුගෙන් බෙල්ට් එක ගලවයි. ඉතින් ෆාටුගේ ටයිටල් ලූස් එක සෝලෝට එරෙහිව සිදු වුණොත් ඒ කිසිම ෆාටුගේ කැරක්ටර් එකට හානියක් වෙන්නේ නැහැ. මොකද සෝලෝත් දැත්තම් දක්ෂ ක්‍රීඩකයෙක් කියලා දන්න උලෆාල එක හෝල්ඩ් කරන් හිටියා. ඒ වගේම රෝමන් රේන්ස් පින් කරලා තියෙනවා. අන්නම් කියන්නේ සෝලෝට ජේකබ් ෆාටු සෝලෝට පෙරදුනා කියලා මම හිතන්නේ ජේකබ් ෆාටුගේ මේ කැරක්ටර් එකට එහෙම ලොකු හානියක් වෙයි කියලා. ඉතින් ෆාටු ඇරෙන්න මම හිතන්නේ ආයෙ ඉන්නවා අපිට ඇලෙක්ස් බ්ලැක්. එයා දැන් WWE රිටර්න් වුණා දැන් සත දෙකකට කලින් ස්පෙන්ඩන් එකේ දුවලා දකින්නදී. ඉතින් ඇලෙක්ස් බ්ලැක් දම්මලා සමහරට ෆාටුගෙන් ටයිටල් ගලවන්නට තිර තියෙනවා. ඇලෙක්ස් බ්ලැක් කියන්නේ දක්ෂ ක්‍රීඩකෙක්. ඉතින් එයා දම්මලා අපේ ෆාටු ටයිටල් එක ඩ්‍රොප් කරන්නට තිර තියෙනවා. ඉතින් එහෙම වුණත් ඉතින් මම හිතන්නේ ඒක ප්‍රශ්නයක් තියෙනවා කියලා. දැනට ඔය දන්න තමයි guys again mainly මට කතා කරන්න දෙන්න ඔය ෆාටුගේ ටයිටල් එක එයාගෙන් ගන්න. බලන්න ඩේමියන් පීසුයි අපේ ඩ්‍රූ මැකින්ටයි දෙන්න එයා දෙන්නගේ අර ෆියුඩ් එක කන්ටිනියු කරන් ගියානේ බැක්ලෑෂ් එකේ. ඉතින් ඒ දෙන්නගේ අපිට එයා දෙන්නගේ මැච් එක බොහෝ දුරට මනින්ද බැංකුව වල හෝ සැටර්ඩේ නයිට් මේන් ඉවෙන්ට්ස් වල බලා ගන්න පුළුවන්. ඊළඟ ටූර්නමන්ට් එක අපි සැටර්ඩේ නයිට් මේන් ඉවෙන්ට් එක. ඉතින් ඒකේ දුරට අපිට බොහෝ දුරට ඒ දෙන්නගේ මැච් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒකින්ද මේ ඒ දෙන්නගෙන් කවුරු හරි මම හිතන්නේ දැන් ඒ දෙන්න කවුරු හරි මේ වෙලාවේ ෆාටුගේ ටයිටල් එකට ඉල්ලයි කියලා හිතන්න බෑ.
එලෙනයි නැවතිල්ලන්න පුළුවන් වුණාට මම හිතන්නේ යාට chance එකක් තියෙයි කියලා එයාගේ බෙල්ට් එක ගන්න. අර මං කිව්වා අර දෙන්න තමයි මට හිතෙන විදිහට ගන්න ඕන ගන්න ඉන්නේ දැනට. ඔය ඇලෙක්ස් ඩබ්ලස් දැන් අපේ සෑන් කාලේ පස්සේ නාය WWE රිටර්න් උනේ. ඊට කලින් හිටියේ AEW වල. ඉතින් දැන් WWE රිටර්න් වෙලා ඉන්නේ. ඒතර යාට මාමෙලේ විද මිස් එකයි පොඩි ස්ටෝරි ලයින් එකක් කරගෙන යනවා. ඉතින් එතනින් ඒක ලොකු දෙයක් නෙමෙයි. ඒක ඉතින් ගලවලා අපේ ලොකු කියන්නේ යාට ටයිටල් එකක් සමහරට වින් කරන්න chance එකක් WWE ගෙන් අරන් දෙයි. ඉතින් ඒක නිසා ඇලෙක්ස් ඩබ්ලස් හරි සෝලෝ සිකෝ හරි සමහරට ජෙෆ්කොබ් හරි ඔය තුන්දෙනා දාමු දැන්ට ඔය තුන්දෙනාගෙන් කෙනෙක් ටයිටල් එක මේ අපේ චෙක ෆටුන් ගන්න ඉර තියෙනවා බොහෝ දුරට. දෙවෙනි එකට යමු. අපේ දෙවෙනි එක ඇවිල්ලා මේ විමෙන්ස් යුනයිටඩ් ස්ටේට්ස් චැම්පියන්ෂිප් එක තියන් ඉන්නේ සෙලිනා වේගා. සෙලිනා වේගා වල දන්නවා දැන් චෙල්සි ග්‍රීන්ගෙන් ටයිටල් එක ගත්තා. ඉතින් ආයතනදී මේ චෙල්සි ග්‍රීන් පරදලා අපේ නිව් විමෙන්ස් යුනයිටඩ් ස්ටේට්ස් චැම්පියන් වුණා. ඉතින් සෙලිනා වේගා මේ වෙලාවේ ටයිටල් එක ගන්න නම් ඉන්න මට හිතෙනවා චෙල්සි ග්‍රීන්ම තමයි. ආය චෙල්සි ග්‍රීන් අවස්ථාවක් අරගෙන අපේ සෙලිනා වේගාගෙන් බෙල්ට් එක ගන්න ඉර තියෙනවා. මොකද දැන් මේ විමෙන්ස් රෝස්ටර් එකේ ස්මැක්ඩවුන් විමෙන්ස් රෝස්ටර් එකේ අපේ මොකද්ද මේ සෙලිනා වේගා බෙල්ට් එකට හැගහගෙන ඉන්නවනම් හැගහගෙන ඉන්නේ චෙල්සි ග්‍රීන් තමයි. නැත්නම් පයිපර් නෙවෙයි හරි ඇල්බා ෆයි හරි. ওই තුන් දෙනාගෙන් කවුරු හරි තමයි ගලවනවා නම් ගලවන්න ඉන්නේ. මට හිතෙන කොහොම හරි ආයෙත් මේක මේ චෙල්සි ග්‍රීන්ගේ අතට මේ අයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඇලෙක්ස් බෙස් මං හිතුවා ගයි කියලා යත් නෑ. ඔයාලා ළඟින් ඉඳි පහුගිය ස්මැක්ඩවුන්ගේ ටැග් ටීම් එකක් මේ සෙල්ලම් කර සෙලිනාත් එක්ක එකතු වෙලා අපේ චෙල්සි ග්‍රීන්ට හිරෙයිව. ඉතින් මට හිතෙන්නේ නෑ අපේ ඇලෙක්ස් බෙස් ඒ ටයිටල් එක පස්සෙන් ඇයි කියලා. ඒකින් ආයෙ ගලවන්න නම් ওই බෙල්ට් එක ගලවන්න ඉන්නේ සෙලිනා වේගාගෙන් චෙල්සි ග්‍රීන්ම තමයි. චෙල්සි ග්‍රීන්ගේ අතට ওই බෙල්ට් එක ඇයි කියලා තමයි මට හිතෙන්නේ. ඒ වගේම දැන් අපි යමු අපේ රෝ බ්‍රෑන්ඩ් එකට. රෝ බ්‍රෑන්ඩ් එකේ අපේ කතා කරමු අපේ මේ මෙන්ස් ඉන්ටර්කොන්ටිනෙන්ටල් චැම්පියන් ඩොමිනික් මිස්ටීරියෝ ගැන. ඔයාලා දන්නවා ඩොමිනික් මිස්ටීරියෝ WrestleMania Fatal 4 තරගින් new IC චැම්පියන් විදිහට අපේ දින්නා. ඉතින් ඊට පස්සේ අපි බෑක්ලෑෂ් එකේදී පෙන්තත් එක තිබු තරගෙනුත් ජයග්‍රහණය කරා. ගොඩක් දෙනෙක් බලන් හිටපු තරගයක් තමයි අපේ ඩොමිනික් මිස්ටීරියෝ vs ෆින් බෙලර්ගේ මැච් එක. ඉතින් මේ මැච් එක බොහෝ දුරට තව කල් ගිහිල්ලා හෝ SummerSlam වලදී මට හිතෙනවා මේ මැච් එක කොහොම සිද්ධ වෙනවා. අපිට ඒ දෙන මැච් එක බලගන්න පුළුවන් වෙයි. තාම ෆින් බෙලර් ඩොමිනික්ට ඇටැක් කරන්න නැති හේතුව තමයි එයාට මේ වෙලාවේ chance එකක් නැහැ. ඒ කියන්නේ මොකද ජජ්මන්ට් ඩේ එක සම්පූර්ණම ඉන්නේ මේ ඩොමිනික් මිස්ටීරියෝ පැත්තේ. ඒ වගේම අපේ දැන් මේ ක්‍රවුඩ් එකත් අපේ ඩොමිනික් මිස්ටීරියෝ පැත්තේ තමයි ඉන්නේ. යාළුවාගේ new IC චැම්පියන් විදිහට ඩොමිනික් මිස්ටීරියෝ පිළිගන්න සූදානම්. දන්නවා දැන් ඩොමිනික් මිස්ටීරියෝට ක්‍රවුඩ් එකෙන් ලොකු බූ එකක් හම්බෙන්නේ නැහැ. ලොකු කියන්නේ දැන් බූ එකක් නැහැ කියනවනේ. ඒ වගේම මේ කියන්නේ චියර් එකක් තමයි හම්බෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපේ මම හිතන්නේ WWE එක මේ දැම්ම ඩොමිනික්ගේ මේ ටයිටල් එක අයින් කරයි කියලා. ඒ වගේම ඩොමිනික් හොඳ ටයිටල් රේන්ජ් එකක් ඔය IC චැම්පියන්ෂිප් එකට දෙයි. මොකද දැන් හැබැයි මේ අවස්ථාවේදී පින්ට ගන්න තියෙන chance එකත් හැබැයි මේ අවස්ථාවේ තමයි. මොකද ලිව් මේ දවස්වල නැහැ. ඉතින් ඒකින්ද ලොකු වාසියක් තියෙනවා අපේ මේ ෆින් බෙලර්ට ඩොමිනික්ගේ මේ බෙල්ට් එක ගලවන්න. නමුත් දැන් අපේ යන් ටැලන්ටඩ් ක්‍රීඩකයන් අතරේ ඩොමිනික් මිස්ටීරියෝ කියන්නේ හොඳ ක්‍රීඩකයෙක්. ඉතින් ඒ වෙලාවේ මම හැබැයි ෆින් බෙලර් කියන්නේ මේ හොඳ පරණ ක්‍රීඩකයෙක්. නමුත් ජජ්මන්ට් ඩේ එකත් එක්ක එයා දැන් එකතු වුණත් එක්ක ඒක ටැලන්ට් ඔක්කොම බහැලා තියෙන්නේ. ඒ කියන්නේ මේ නිව් ජජ්මන්ට් එකත් එක්ක ඕකේ. කියන්නේ දැන් ඩේමන් පිසුරියා රෙප්ලිට් එක ඉදි හොඳ ටීටියම් මොකද ටැග් ටීම් අන්ඩර්ස්පියුට් ටැග් ටීම් චැම්පියන්ස්ලා අරගෙන හොඳ තැනක් තියාගෙන හිටියා. ඉතින් අර දෙන්නම ජජ්මන්ට් එකේ අයින් කරත් පස්සේ දැන් තියෙන ජජ්මන්ට් එකත් එක්ක ෆින් ඇත්තම කියනවා නම් මට නම් හිතෙන්නේ ෆින්ගේ කැරක්ටර් එක සම්පූර්ණයෙන්ම يعني වැඩක් නැති කරලා තියෙනවා. ඉතින් ඒක ඒ වගේ ක්‍රීඩකයෙක්ට කරන එක ලොකු අසාධාරණයක් කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් ෆින්ට කොයි වෙලාවෙ හරි chance එකක් දුන්නොත් මම නම් කැමතියි. මොකද සෑහෙන කාලෙක මිනිහා බෙල්ට් එකක් කරන්නේ නැහැ. කියන්නේ සිංගල් ටයිටල් එකක් වින් කරලා නැහැ WWE තුර. ඉතින් මම හිතන්නේ ෆින් බෙලර්ට තමයි මේ අවස්ථාවේ ලබා දෙන්න ඕනේ. ඉතින් ඩොමිනික්ගේ ටයිටල් ගලවන්න ඉන්නේ මට හිතෙන්නේ ෆින් බෙලර්. වෙන කවුරුත් නැහැ. පෙන්තරත් දැන් chances දෙකම දුන්නා. ඉතින් හොර කරලා හරි මොන හරි කරලා උනාට පෙන්තර දැන් පෙරදුනානේ. ආ chance එක මම හිතන්නේ හම්බෙයි කියලා. ඉතින් ෆින් බෙලර් තමයි මට නම් අමුව එකම එක්කෙනා ඩොමිනික්ගෙන් IC ටයිටල් එක ගලවන්න පුළු ඉන්නේ. ඉතින් ඒක වෙයිද නැද්ද කියලා දන්නේ නැහැ. අපි බලමු ඉදිරියට මොන හරි විස්තර අපිට දැනගන්න පුළුවන් වෙයි. ඒ වගේම මම ඔයාලා අප්ඩේට් එකක් දෙන්නම්. ඊළඟට අපි මේ අපේ විමෙන්ස්
IC චැම්පියන් අපේ ලයිරා වැල්කිරියා ගාවට. ඉතින් ලයිරා වැල්කිරියාව දන්නවා දැන් 180ක් විතර මම හිතන දවස් දැන් ඔය රේන්ජ් එක තියන් යනවා මේ අපේ women's IC චැම්පියන් විදියට. එයා තමයි first ever women's IC චැම්පියන්. ඒවල දන්නවා දැන් බැක්ලෑෂ් එකේ බෙකිත් එක්ක තිබ්බ තරඟෙදී ආය මේ ලයිරා බෙකිව පරද්දනවා. ඊට පස්සේ බෙකී යට ඇටැක් කරනවා. ඉතින් එතනින් එයාලගේ ෆියුඩ් එක ඉවර නැහැ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. මොකද එයාගේ අර මේ නහය මම හිතන්නේ එයාගේ නහය කැඩිලා තියෙන්නේ. ඒක එයා මේ දවස්වල රෝ එකේ ගිය සතියේ තිබ්බ රෝ එපිසෝඩ් එකේ එයාව බලාගන්න බැරුණේ. ඉතින් ඉදිරියේදී එයි. එතකොට මෙඩිකල් ක්ලියර් වුණාම එයාට එන්න පුළුවන් වෙයි. ඉතින් අපිට බලහොදුරට ඒ දෙන්නගේ තව මැච් එකක් සැටර්ඩේ නයිට් මේන් ඉවෙන්ට් එකේ නම් බලාගන්න බැරි වෙයි. බොහෝ දුර මනින්ද බැංකුවලදී ආයෙ යාලගේ මේ මැච් එකක් අපිට බලාගන්න පුළුවන්, රීමැච් එකක් බලාගන්න පුළුවන් වෙයි. එතනදී මට හිතෙනවා බෙකී ඒ බෙල්ට් එක ගයි කියලා. දැන් ඔයාලා දන්නවා දැන් බෙකී කියන්නේ කවුද කියලා WWE ලෙජන්ඩ් කෙනෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ වගේ ක්‍රීඩකයෙක් අර වගේ නව ක්‍රීඩිකාවට නව ක්‍රීඩකයෙක් වුණත් ලයිරා වැල්කිරියා කියන්නේ දක්ෂ ක්‍රීඩකාවක්. දැන් ඉතින් ඒ වුණාට ඒ වගේ ක්‍රිකට් පරද්දව බැක්ලෑෂ් එකේදී කියන්නේ ඒක අර දැන් අපිට හිතන්න පුළුවන් දෙපැත්තක් තියෙනවා. දැන් ඒ කියන්නේ ලයිරා වැල්කිරියා ඉදිරියට ලොකු ස්ටාර් කෙනෙක් විදිහට පුෂ් කරන්න WWE එකකින් ඉන්නවා, නංගල ගන්න අප් කරලා ඉන්නවනම් අප් කරන්න දඟලනවා නම් ඉතින් ඒ වගේ කෙනෙක් අර බෙකීව පරද්දපු එක හරි කමක් නැහැ කියන්න පුළුවන්. එහෙම නැත්නම් බෙකී ලෙන්ස්ව මේකෙත් පරද්දලා ඊළඟ එයාගේ තුන්වෙනි මැච් එකේදී බෙකී ලෙන්ස්ට මේ ටයිටල් එක මේ ගන්න වැඩ සලස්සලා තියෙනවා වෙන්නත් පුළුවන්. නමුත් මේ කොහොම වුණත් මේ දෙන්නගේ අපිට තව මැච් එකක් බලා ගන්න පුළුවන්. ලයිරාගේ බෙල්ට් එකට දැනට හැගාගෙන ඉන්නේ කවුද කියනවා නම් බෙකී විතරයි. තව දැනට වෙන කවුරුත් එයාගේ දැන් ඔයාලා දන්නවනේ දැන් WWE එකේ හොඳ ක්‍රීඩිකාවන් කීප දෙනෙක් දැන් රිලීස් කරලා තියෙනවා WWE එකේ තුරින්. උදාහරණයක් විදිහට කොඩකායි, එතකොට අපේ මේ තව ක්‍රීඩිකාවන් දෙනෙක් හිටියා මට මතක නැහැ. කීප දෙනෙක් හිටියා දැන් මට මතක නැහැ. ඉතින් ඔය වගේ ක්‍රීඩිකාවන් දැනට අයින් කරලා තියෙනවා, රිලීස් කරලා තියෙනවා. ඉතින් එතකොට දැන් WWE තුල IC women's IC championship එක හැගාගෙන ඉන්නේ කවුරුත් මේ වෙලාවේ නැහැ. දැනට ඉන්නේ බෙකී ලෙන්ස් විතරයි. ඒකින්ද බෙකී ලෙන්ස්ගේ ලයිරාගේ තුන්වෙනි මැච් එක විදිහට මැච් එකක් ගිය සමහර විට බෙකී එකකින් බෙල්ට් එක ගන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ලයිරා ආයෙත් රිටර්න් කරගන්න ඉඩ තියෙනවා. ඉතින් මොනව වෙයිද දන්නේ නැහැ. ඉදිරියට මොන හරි සම්බන්ධ කියන්නේ ඉදිරියට මොනවද වෙන්නේ කියලා මම ඔයාලට අප්ඩේට් එක කරන් එන්න. දැනට ඔච්චරයි තියෙන්නේ. බෙකී තමයි ගන්නව නම් ගන්න තියෙන්නේ. හරි. දැන් අපි කතා කරමු අපේ WWE Women's Champion ගැන. අපේ දැනට ටිෆිනි ස්ට්‍රැටර්. එයා තමයි දැනට අපේ හෝල්ඩ් කරන් ඉන්නේ අපේ WWE Women's Championship එක. ඉතින් ඔයාලා දන්නවා දැන් එයාගේ ඩ්‍රීම් මැච් එක වුණා චාර්ලට් ෆ්ලේර්ත් එක්ක මැච් එකේදී ආ රෙසල්මේනියා එකේදී චාර්ලට් පරද්දනවා. ඉතින් එතනින් පස්සේ ආයි චාර්ලට්ගේ රීමැච් එක බලා ගන්න බැරි වුණා. චාර්ලට්ගේ ටිෆිනිගේ රීමැච් එක මම හිතුව බලා ගන්න පුළුවන් කියලා. එහෙම වුණාට එහෙම එකක් යන්නේ නැහැ මෙතන. දැන් ඔයාලා දන්නවා ඊළඟට අපේ ටිෆිනි ස්ට්‍රැටන් ෆේස් කරන් ඉන්නේ එයාගේ බෙල්ට් එකට මේ අපේ නායා ජැක්ස් එක්ක. ඔයාලා දන්නවා පහුගිය සතියේදී තිබ්බ ස්මැක්ඩවුන් එකේදී ක්වොලිෆයි මැච් එකේදී නායා ජැක්ස් ජේඩ් කාඩ්ගිල්ව පරද්දවලා එයා ක්වොලිෆයි වෙනවා ඊළඟට WWE ශූරතාවයත් එක්ක කියන්නේ WWE ශූරතාවයත් එක්ක ටිෆිනි ස්ට්‍රැටන් එක මැච් එක කරා. ඉතින් බොහෝ දුරට මේ දෙන මැච් එක අපිට සැටර්ඩේ නයිට් මේන් ඉවෙන්ට් එකේ හෝ මනින්ද බැංක් එකේ බලා ගන්න පුළුවන්. මේක මම හිතනවා හොඳම ඉවෙන්ට් එක මනින්ද බැංක් එක කියලා. නයෝමිගේ දැන් හීල් කැරක්ටර් එකක් තියෙනවනේ. දැන් නයෝමි හීල් වෙලා ඉන්නේ මේ දවස්වල. ඉතින් ඒ කියන්නේ නයෝමිගේ දැන් ඔය නයෝමිගේ ජේඩ් කාගල්ගේ ෆියුඩ් එක ඉවර නැහැ. ඒ දෙන්නගේ මැච් එක බොහෝ දුරට මට හිතෙන සැටර්ඩේ නයිට් මේන් ඉවෙන්ට් එක බලා ගන්න පුළුවන් වෙයි. හැබැයි ඒකෙන් නයෝමි ජේඩ් කාගල්ව පරද්දවුවොත් මට හිතෙනවා මම මේ කියන දේ ඊළඟට වෙයි කියලා කොහොමද. මොකද මේ දැන් නයෝමිගේ ජේඩ් කාගල්ගේ මැච් එක සැටර්ඩේ නයිට් මේන් ඉවෙන්ට් වල තිබ්බොත් එතනින් නයෝමි ජේඩ් කාගල්ව පරද්දවුවොත් එයා අනිවාර්යෙන් දැන් ඊළඟට එන ස්මැක්ඩවුන් එපිසෝඩ් වලදී මේ ඔයාලා දන්නවා දැන් මනින්ද බැංක් ක්වොලිෆයි මැචස් එනවා. ඉතින් මට හිතෙනවා බොහෝ දුරට නයෝමි සිලෙක්ට් වෙයි කියලා. ඒතකොට නයෝමි සිලෙක්ට් වුණොත් නයෝමි මට හිතෙනවා මනින්ද බැංක් එක මේ අවුරුද්දේ විමර්ශ මනින්ද බැංක් එක මේ අවුරුද්දේ දිනයි කියලා. එහෙම දින්නොත් අර මම කිව්ව විදිහට දැන් මේ අපේ ටිෆිනිගේ නායජස්ගේ මැච් එක ඇඩ් වුණොත් මනින්ද බැංක් එකට. ඉතින් ඒකෙදි දිනන කරන කවුරු වුණත් කැෂින් ඉන් එකකින් ඔය ටයිටල් එක කාගෙන් හරි يعني ටිෆිනිගෙන් ඩ්‍රොප් වෙන්න පුළුවන්. එහෙම නයෝමිව අපිට නයෝමි තමයි කැෂින් කරලා අපිට නිව් චැම්පියන් විදිහට මනින්ද බැංක් වල බලා ගන්න පුළුවන්. එහෙම වුණොත් නම් හැබැයි සුපිරියක් තමයි ඉතින්. ඉතින් අපිට දන්නේ නැහැ කොහොම වෙයිද කියලා. කොහොමවත් දැනට අපිට ට්‍රිපිනි ස්ටෑන්ඩ් නම් නායජස්ගේ මැච් එක බලා ගන්න පුළුවන් වෙයි. මේක තාම මේ නිල වශයෙන් දැනුම් දීලා නැහැ මොන ඉවෙන්ට් එකේ දාලා පවත්වන්නේ කියලා. ඉතින් බලමු ඉදිරියට නිවුස් එකක් මොන හරි මොනවත් අප්ඩේට් එකක් දෙන්නම්. ඉතින් දැනට ওই විදිහට තමයි මම කිව්ව විදිහට නායජක්ස් නයෝමි ජෙඩ් කාගේ ඔය තුන්දෙනා තමයි ටිෆින් එකෙන් බෙල්ට් එක ගන්නවා නම් ගන්නින්නේ දැනට. හරි. ඊළඟට අපි women's world champion io sky ගැන කතා කරමු. දැන් ඔයාලා දන්නවා io sky තමයි දැනට අපේ WWE world women's championship එක හෝල්ඩ් කරන් ඉන්නේ. යා රෙසල්මේනියා එකේ බියන්කා වෛරියා රිප්ලේ පරද්දවලා රිටේන් කරගත්ත ටයිටල් එක ඔයාලා දන්නවා. ඒ වගේ මම ප්‍රෙඩ් කරපු විදිහට මේක හරි ගියා ඔයාලා දන්නවා. ඉතින් දැන් ඔයාලා දන්නවා කොහොමත්
මේ ESKගේ බෙල්ට් එකට දැනට නම් ඇහගගෙන ඉන්න එකම කෙනා රියා රිප්ලි. ඔයාලා දන්නවනේ පහුගිය සතියේ රෝ එකේදී එයාලා ටැග් ටීම් එකක් මේ සෙල්ලම් කරා මේ අපේ කාර්ඩ් ජූලියාට රොක්සන් ප්‍රෙස්ටර්ව එයාලක වින් කරා. ඊට පස්සේ එතනදී රියා රිප්ලි අපේ ESKගේ ටයිටල් එක දිහා බලාගෙන ඉන්නවා. ඒක ESKට නෝට් වුණා. ඉතින් ඒවා ඉතින් අපිට ලබා දෙන ඉඟි ඒ දෙන මැච් එකක් යනවා කියන එකට. ඉතින් අපි කොහොමද දැන් හිටියේ ඒ දෙන රිවෙන්ජ් එකක් ඇයි කියලා. මේ ඉතින් බියංකා බෙලේ මේ දවස්වල WWE එකේ නැහැ. ඒ කියන්නේ එයා දැන් මේ කියන්නේ එයා මං හිතුව විදිහටම අයින් වෙලා ඉන්නේ දැන් ඔය ESKගේ රියා රිප්ලිගේ ස්ටෝරි ලයින් එකෙන්. ඉතින් අපිට බොහෝ දුරට රීමැච් එකක් අපේ ESKගේ රියා රිප්ලිගේ මැච් එක බොහෝ දුරට බලා ගන්න පුළුවන් මේ Saturday Night Main Event එක හෝ Money in the Bank වල. මේක මේ SummerSlam එකට තරන්න ඇඳගෙන යන්න තරන්න නම් මං හිතන්නේ මේක එච්චර කාලයක් තියෙයි කියලා. මොකද ගොඩක් කාල තියෙනවා SummerSlam එකට අගෝස්තු වල මාස දෙකක වෙන කාලයක් තියෙනවා. ඉතින් ඒ වෙනකම් මේ දෙන්නගේ මේ ෆියුඩ් එක ඇදගෙන ඉන්න එක නම් බොරු වැඩ. Saturday Night Main Event එකේ හරි Money in the Bank එකේ හරි මේ දෙන්න මැච් එක අපිට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ESKගෙන් ටයිටල් එක ගලවන්න ඉන්නවා නම් ඉන්න දැන් WWE තුල මේ රියා රිප්ලි තමයි. ඉතින් රියා රිප්ලිගේ ESKගේ මැච් එක අපිට ඉදිරියට බලා ගන්න පුළුවන් වෙයි. හරි අපි දැන් කතා කරමු අපේ මේන් ටයිටල් ගැන. මුලින්ම කතා කරමු අපේ World Heavyweight Champion main event Jey Uso ගැන. ඔයාලා දන්නවා දැන් Jey Uso ගේ Logan Paul ගේ මැච් එකක් මේ වෙද්දි Saturday Night Main Event එකට ඇඩ් වෙලා තියෙනවා. මේකෙන් දිනන්නේ කවුද කියලා මම දැන් මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ නැහැ. මම මේක කෙටියෙන් කියන්නේ මොකද ඒවට මම වෙනම වීඩියෝ එකකින් ඊළඟ ඉදිරියට අරගෙන එන්නම්. ඊට වල දන්නවා දැනට අපේ Saturday Night Main Event එක Logan Paul ගේ Jey Uso ගේ මැච් එක ඇඩ් වෙලා තියෙනවා. පහුගිය දවසේ තිබ්බ අපේ Raw එපිසෝඩ් එකේදී ගුල්තා පැමිණලා කිව්වා ඔයාලා දැන් නැගේ කියන්නේ Jey Uso ගෙන් හරි Logan Paul ගෙන් දිනන කවුරු හරි එක එයා ඊළඟට මේ තරඟ කරනවා කියලා බෙල්ට් එකට. ඉතින් ඒකත් එක්ක බොහෝ දුරට ගුල්තාගේ Jey Uso ගෝ Logan Paul ගේ මැච් එක බලා ගන්න පුළුවන්. මම හිතන්නේ කෙටියෙන් කිව්වොත් Jey Uso Logan Paul පරද්දනවා. හරිද? එයා Jey Uso මත වින් කරන මැච් එක. ඒයි කියලා හේතු මම වෙනම වීඩියෝ එකකින් කියන මේ වීඩියෝ එක තුල කතා කරන්න හම්බ වෙන්නේ නැහැ. කතා කරන්නේ නැහැ. හරිද? ඒක නිසා දැන් Jey Uso ගේ ගුල්තාගේ මැච් එක අපිට බොහෝ දුරට Money in the Bank තුල බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් දැන් Jey Uso ගෙන් කොහොමද ඔය බෙල්ට් එක ගලවන්න ඉන්නවා නම් ඉන්නේ guys මං හිතුවේ Seth Rollins කියලා. හැබැයි Seth Rollins මේ දවස්වල CM Punk එක පැටලලා ඉන්නේ. CM Punk කියනවා CM Punk ඉන්නකන් ආයෙ වාඩ world champion කෙනෙක් වෙන්න මං හිතන්නේ නැහැ කියලා. ඒ කොහොම වුණත් CM Punk දැන් Saturday Night Main Event එකේ යාලගේ ටැග් ටීම් මැච් එකක් තියෙනවනේ. ඉතින් ඕකත් එක කොහොම හරි මට හිතෙන්නේ ඔක Money in the Bank SummerSlam වලදී අපිට Jey Uso ගේ මේ Seth Rollins ගේ මැච් එක බොහෝ දුරට බලන්න පුළුවන් වෙයි. ඒ Money in the Bank එකෙන් Money in the Bank එකේ යන event එකේදී Jey Uso කොහොම survive වුණොත් විතරයි ඒ ෂුවර්තාවය එයා තුල තියාගන්න. මොකද මේ අවුරුද්ද Money in the Bank එක කවුරු වින් කරයිද කියලා දන්නේ නැහැ. ඒ සම්බන්ධව දැන් කතා කරන්න ඉන්න මම වීඩියෝ එක තුල. ඉතින් එහෙම මේකින්ද දැනට ටයිටල් එක Jey Uso ගෙන් ගලවන්න ඉන්නේ ගුල්තා, Seth Rollins, ඒ වගේම අපේ CM Punk, Sami Zayn. ඔය හතර දෙනා දැන් දාගන්නකො. බොහෝ දැන් Logan Paul ගේ මැච් එක අපිට බලා ගන්න පුළුවන් ඉදිරියට. ඒතකොට ගුල්තාගේ මැච් එක ඊට පස්සේ එනවා. ඉතින් දැනට ඉන්නේ ඔය ටික තමයි. ඊළඟට අපි undisputed WWE champion John Cena වල දන්නවා දැන් John Cena අපේ බැක්ලාෂ් එකේ තිබ්බ Randy Orton මැච් එකෙන් Randy Orton පරද්දලා ටයිටල් එක රිටේන් කරගන්නවා. ඒත් අපි ප්‍රෙඩික්ට් කරපු විදිහටම Randy පරද්දුවා. අපි මේ වීඩියෝ එක අපි ඒක කතා කරන් කලින් වීඩියෝ වල බලන්න ඉතින් ඒ වගේම දැන් වල දන්නවා දැන් Cena baby turn එක ළඟදිම බොහෝ දුරට අපිට බලා ගන්න පුළුවන් මේ බැක්ලාෂ් එකේ අර chance thank you Cena people මිනිස්සුන්ගේ හැමෝම thank you Cena chant එකත් එක්ක John Cena එක පොඩි emotional ගත්තක් වල දකින්නද බැක්ලාෂ් එක කියන්නේ බැක්ලාෂ් එක. ඉතින් මේක බොහෝ දුරට අපේ ඒ කියන්නේ බොහෝ දුරට අපේ Cena-ගේ baby first එක turn වෙනවා කියන එක තමයි මෙතන කියන්නේ. ඉතින් එතකොට Cena-ගේ baby face එක turn වුණොත් නම් ආය අර ගොබ්බ චරිතේ එළියට මතුවෙන්න පුළුවන්. කියන්නේ Cena දැන් හොඳට ගහ ගන්න හොර කරලා හෝ කොහොම හොඳට ගහ ගන්න. baby face එක ඉදි කලින් දැක්කනේ ඔයාලා ගහගත්තේ නෑ නේ. ආස්තන් තියුරට පෙරදුනාට සෙමිනේ 23 දී එතකොට crown jewel එක 23 දී 23 සෝලෝට පෙරදුනා. ඇත්තම කියනවා නම් දැන් ඒවලත් එක්ක අල්ලලා තමයි ඔය heel turn එකත් එක්ක තියලා දැන් හොඳ මැච් ඔක්කොම ජයග්‍රහණය කරන්නේ. කොල්ඩෝස් පෙරදුර සෙමිනේ එක රැන්ඩි පෙරදුර සෙමිනේ එක ඊළඟ බොහෝ දුරට ආර්තුත් එක්ක මැච් එක Saturday Night Main Event එකට ඇඩ් වෙයි. මොකද ඔයාලා දැක්ක ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ බැක්ලාෂ් එකේදී ආර්තුත් ඇටැක් කරනවා ජෝන් සීනා ටේබල් එකට ඒකක් ගහනවා. ඉතින් බොහෝ දුරට අපිට ෆනි මැච් එකක් බලා ගන්න පුළුවන් වෙයි. කියන්නේ ලොකු කියන්නේ දන්න නාට්‍යගේ ලොකු පර්ෆෝමන්ස් එකක් අපිට බලාපොරොත්තු වෙන්න බෑනේ. එයා දැනට ඉන්න ෆනි කරැක්ටර් එකක් තමයි ජෝකර් කරැක්ටර් එකක් විදිහට තමයි හඳුන්වන්නේ WWE තුල. ඒ දෙන මැච් එක ගියොත් යයි බොහෝ දුරට Saturday Night Main Event එකට ඇඩ් වෙයි දෙන මැච් එක. ඉතින් ඒක කොහොමද ජෝන් සීනා දිනනවා. ඉතින් Money in the Bank එකේදී ජෝන් සීනායි CM ගේ මැච් එක බලා ගන්න පුළුවන් වෙයි. ඉතින්
දැනට සීනක බෙල්ට් එක ගැන කතා කරොත් එයාගෙන් ඒ බෙල්ට් එක ගලවන්න ඉන්නවා නම් ගලවන්න ඉන්නේ කෙනෙක් කියන්නේ මම දැනට 3 දෙනෙක්ගේ නම් දෙන්නම්. CM Punk කෙනෙක්, ඒ වගේම අපේ Roman Reigns, ඒ වගේම Cody Rhodes. බොහෝ දුරට guys Cody Rhodes මස්ලම් වලදී ඔය බෙල්ට් එක සීනකෙන් ගලවන්න ඉඩ තියෙනවා. Cody Rhodes ගේ රිටර්න් එක මේ ළඟම එපිසෝඩ් කියන්නේ ළඟම අපිට බලා ගන්න පුළුවන් වෙයි. ස්මැක්ඩවුන් එක මේ එන සතියේ කියන්නේ හෙට තියෙන ස්මැක්ඩවුන් එකේ වෙන්නත් පුළුවන්. මම ස්මැක්ඩවුන් එක ගැන ෆුල් රිව්‍යු එකක් කරගෙන ඉන්න ඊළඟ වීඩියෝ එකකින්. ඉතින් බොහෝ දුරට අපේ ජෝන් සීනාගෙන් ටයිටල් එක ගලවන්න ඉන්න ඔය 3 දෙනාම තමයි කියන්නේ දැන්. බොහෝ දුරට මට හිතෙනවා Cody Rhodesම ගලවයි. සම්මිනියගේ රීමැච් එකක් විදිහට සමස්ලම් එක අපිට ඒ දෙනා මැච් එක බලා ගන්න පුළුවන්. ඒ විදිහ කොහොම සීනා බේබි ෆේස් එක කරන් තිය කියලා තමයි මට හිතෙන්නේ. එහෙම වුණොත් මට හිතෙන්නේ Cody Rhodes ගලවයි. CM Punkට නම් බැරි. ඒව මොකද හේතුව මම දැන් මේ වීඩියෝ එක කතා කරන්නේ නැහැ. ටයිටල් එක ගලවන්න ඉන්නේ කවුද කියලා නම් මේ වීඩියෝ එක කතා කරන්නේ. ඉතින් දැනට අර 3 දෙනාම මේ තමයි දාලා තියෙන්නේ. Seth Rollins, CM Punk, Cody Rhodes. ඔය 3 දෙනා තමයි දැනට සීනකම් බෙල්ට් එක ගලවන්න ඉන්නවා නම් ගලවන්න තියෙන්නේ. ඉතින් හරි. ඔය ටික තමයි මට අද වීඩියෝ එකෙන් කතා කරන්න පුළුවන් වුණේ. ඉතින් ඔයාලගේ කමෙන්ට් එක මොකක්ද කියලා පල්ලෙහෙන් දාලා යන්න. ඔයාලගේ අදහසත් මට වටිනවා. ඒ කියන්නේ ඔයාලා කවුද ඔයාලා හිතන්නේ කවුද මලගෙන් බෙල්ට් මේව ගලවන්න ඉන්නේ දැනට. ඒ වගේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අපි ඒ කියන්නේ ඊළඟට එන ස්මැක්ඩවුන් ගේ ෆුල් රිව්‍යු එකක් අරන් එන්නම්. ඉතින් ඒකත් බලන්න ආපුවම මේ වීඩියෝ එකත් බලන්න, මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. ඉදිරියට මේ වගේ වීඩියෝස් ගොඩක් අරන් එනවා WWE තුලින්. WWE සම්බන්ධව. ඉතින් ඔයාලට පුළුවන් මේකෙන් සිංහලෙන් බලන්න. ඉතින් ඒකින්ද මේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අනාතර කියලා එන්න. හැමෝටම සුබ දවසක්.